මත්ද්‍රව්‍ය රහිත සමාජයක් සඳහා වූ දෙනුවත් කිරීමේ වැඩසටහන උත්කර්ෂවත් ලෙස ආරම්භ වේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර සමාජයක් ගොඩගැනීමේ අරමුණින් බ්‍රහ්මකුමාරී රාජයෝගා මධ්‍යස්ථානය සහ මටකලපුව ත්‍රිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මනස කෙබන්තුද අපිත් එබන්තුයි යන 18 මාසික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය මටකලපුව කල්ලඩි මුහුත්තු වැරළේදී අධි උත්කර්ෂවත් ලෙස පැවැත්විනි. සවස 4:00ට ආරම්භ වූ මෙම උත්සවය නිවේදකවරයාගේ කතාව, පිළිගැනීමේ කතාව සහ මිනිත්තු 1 මෞන භාවනාවත් සමඟ ආරම්භ විය. ඉන්පසුව සම්ප්‍රදායක පහන් දැල්වීමෙන් උත්සව කටයුතු ආරම්භ විය. පිළිගැනීමේ නැටුමෙන් පසුව මෙම ව්‍යාපෘතියේ නම, අරමුණ සහ සම්පූර්ණ විස්තරයේ පිළිබඳ වීඩියෝ තිරගත කරන ලෙති. වේදිකාවට වැඩම කළ ප්‍රධාන ආධ්‍යාත්මික සහ විශේෂ ආරාධිත අමුත්තන් උණුසුම් ලෙස පිළිගන්නා ලති. උත්සවයේ ප්‍රධාන අවස්ථාව ලෙස සවස් 5ට මෙම ව්‍යාපෘතියේ නිල ලාංඡනය එළි දැක්විනි. ඒ සමගම ව්‍යාපෘතියේ සම්පූර්ණ විස්තරය, නිල තේමා ගීතය සහ මාර්ගෝපදේශ පත්‍රකාත නිකුත් කරන ලති. ව්‍යාපෘතියේ තේමා ගීතය ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පිළිගන්වන ලති. මටකලපුව ත්‍රිස්ත්‍රික් ලේකම් ජේ.එච්. අරුල්රාජ් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී දේශනාවක් පැවැත්විය. අදන්ස් කතාවේදී ඔහු මෙසේ පැවසිය. රජය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පැවින් අපගේ නිල ලාංඡනය මත්ද්‍රව්‍ය මර්ධනයට අදාළ සියලුම කටයුතු වලට එතිලත් කරන්න පවට සහතික වෙමු. ඉන්පසුව ත්‍රිස්ත්‍රිකය පුරාම ප්‍රධාන ස්ථාන අතරක ස්ථාපිත කර ඇති දැනුවත් කිරීමේ ප්‍රචාරක පුවරු පිළිබඳ දෘශ්‍ය ඉදිරිපත් කිරීමක් සිදු කරන ලති. අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තාට අනුස්මරණීය තිළිණයක් පිරිනමා ගෞරව කරන ලති. ජාතික මත්ද්‍රව්‍ය පිළිබඳ අනතුරුදායක පාලක මණ්ඩලයේ ත්‍රිස්ත්‍රික් සම්බන්ධීකාරක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානීය භාර නිලධාරී පී. දිනේෂ් මහතා සිය අදහස් ප්‍රකාශ කළේය. ආධ්‍යාත්මික ආරාධිත අමුත්තා වූ ඕස්ට්‍රේලියාවේ බ්‍රහ්මකුමාරී ජාතික සම්බන්ධීකාරක සහ ආසියා පැසිෆික් කලාපයේ සම්බන්ධීකාරක ආධ්‍යාත්මික සහෝදර චාලි හොග් මහතා ආශිර්වාද දේශනයක් පැවැත්විය. ව්‍යාපෘතියේ නිල වශයෙන් විශේෂ අමුත්තන් අතින් අය ව්‍යාපෘති කණ්ඩායම් සම්බන්ධීකාරකවරුන් වෙත පාර දෙන ලති. ඒ ජාතික මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ ව්‍යාපෘති අය නම් 1. පාසල් දැනුවත් කිරීමේ ත්‍රිස්ත්‍රිකීය පාසල් දහසක සිසුන් සඳහා සම්පන්ත්‍රණ සහ ප්‍රශ්න උත්තර වැඩසටහන් පැවැත්වීම. 2. රුකියා ස්ථාන කාර්යාලය සහ ආයතන දහසක සේවක දැනුවත් කිරීමේ වැඩසටහන් සහ මානසික ආතති කළමනාකරණ පුහුණුව පැවැත්වීම. 3. මච්වරුන් සඳහා වැඩසටහන. වයස අවුරුදු 40ට අඩු මච්වරුන් දසදහසක් හමු වී දරුවන් මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම. කැමිනි මච්වරුන් සඳහා මානසික ආතති කළමනාකරණය සහ මවගේ ඇඟීම් දරුවන්ගේ අනාගතයට බලපාන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම. 4. දරුණියෙක් සඳහා දැනුවත් කිරීම. ලක්ෂණයක් දරුණියන් හමුවේ ඔවුන් සඳහා නායකත්ව පුහුණුව, ජීවන කුසලතා පුහුණුව සහ මනස කළමනාකරණ සිසි පැවැත්වීම. 5. සමාජ සංවිධාන ක්‍රීඩා සමාජ දහසක් සහ තරුණ සංවිධාන සමඟ එක්ව මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් පැවැත්වීම. අය ග්‍රාමීය දැනුවත් කිරීම. ගම්මාන දවසක ගම්වාසීන් සමඟ සමාජ සාකච්ඡා පැවැත්වීම.
අවශානයේ ස්තුති කතාවෙන් නිල උත්සවය අවසන් විය. සවස අයට ප්‍රචාරක පුවරුව විවෘත කිරීමෙන් අනතුරුව උත්සවය චාතකව නිමාවට පත්විය. මෙම උත්සවයේ විශේෂ ආරාධිතා මුත්තන් ලෙස ශ්‍රී ලංකාවේ කුවන් හමුතා මටකලපුව දෘෂ්ටික් විධාන අනදන නිලධාරි මටකලපුව කල්කුඩා අධ්‍යාපන කලාප අධ්‍යාපන අධ්‍යංක්ෂ මටකලපුව දෘෂ්ටික් පොලිස් අධිකාරි කල්මුණේ පොලිස් අංශයේ සහකාර භාර නිලධාරි යන මහත්වරුන් සහ මටකලපුව දෘෂ්ටිකයේ අනෙකුත් ප්‍රධානීන් මහජනතාව බ්‍රහ්මකුමාරී සමාජයෝ ඇතුළු විශාල පිරිසක් සහභාහි වුව. විද භාෂව එක්ව පැවැත් වූ මෙම දෙනුවත් කිරීමේ උත්සවය මහජනතාව අතර මත්ද්‍රව්‍ය වලින් මිදීම පිළිබඳ දෙනුවත් භාවය ඇති කිරීමේ වැදගත් පියවරක් වී